බ්‍රාහ්මණතුමනි, ඔබ එසේ සිතනවා නම් කුමාරයා ගිහිගිය කලකිරීමට හේතුව කුමක්ද? මහරජතුමනි, කුමරාට කලකිරින දේ දකින්නට ලැබෙනවා. ඒ තමයි වයසට ගිය අය, ලෙඩ වුණ අය සහ මැරුණ අය. ඒ වාගේම ශ්‍රමණවරු දැක්කොත් මේවායෙන් මිදෙන මාර්ගය සොයා ඔහු ගිහි ගිහින් නික්ම යා හැකියි. මම කැමති මගේ පුතා මේ ලෝකයම පාලනය කරන සක්විති රජ කෙනෙක් වෙනවා දකින්නයි. ඒ නිසා මින් ඉදිරියට මගේ පුතාට මහල්ලන්, රෝගීන්, මළමිනි සහ පැවිද්දන් මේ කිසිවෙක් දකින්න තියන්න හොඳ නැහැ. ඉන්පසු කුමරාට නම් තැබීම සිදු වුණා. ලොවට යහපත උදා කරන අර්ථයෙන් සිද්ධාර්ථ යන නම තැබුවා. නම් තැබීමේ උත්සවයට සහභාගී වූ බ්‍රාහ්මණයින් නිවෙස්වලට ගොස් තම පුත්‍රයන්ට මෙසේ පැවසුවා. සිද්ධාර්ථ කුමාරයා යම් දිනකදී ගිහිගෙය අතහැරියා කියා ඔබ දැනගත් විට ඔබත් පැවිදි ජීවිතයට ඇතුළු වන්න. ජීවිතාවබෝධය උපදවා ගන්න. සිද්ධාර්ථ කුමරු ඉපදී දින 7කින් මහාමායා දේවිය කලුරිය කළා. එය ලෝක ධර්මතාවයක්. එතුමිය මාතෘ දිව්‍ය රාජයා නමින් දිව්‍ය රාජයෙක්ව තුසිත දෙව්ලොව ඉපදුනා. මහාමායා දේවියගේ නැගණිය වූ ප්‍රජාපති දේවිය සිද්ධාර්ථ කුමරුන්ගේ කිරිමව් බවට පත් වුණා. පසුව සුද්ධෝදන රජතුමා මහා ප්‍රජාපති දේවිය තම අගබිසව බවට පත් කරගත්තා. ඇය තම කුසින් උපන් දරුවෙකුසේ සිද්ධාර්ථ කුමරුන්ව ඇති දැඩි කළා. එතුමිය සුදුවුන් නිරඳුන්ට දාව උපන් තම පුතු නන්ද කුමරුන්ට සහ දියණියට වඩා සිද්ධාර්ථ කුමරාට සෙනෙහස දැක්වුවා. පිය රජතුමා සූදානම් කරපු වප්මගුල් උත්සවය බලන්න යන්නේ නැද්ද? වප්මගුල් උත්සවය හරීම ලස්සනයි. ඔය දෙන්න ගිහින් ඒක බලන්න. ඒක අවසන් වුණාම ආපහු එන්න. මම මෙතෙන්ට වෙලා ඉන්නම්. මට පුළුවන් තනියම ඉන්න. බය වෙන්න එපා. එහෙනම් කුමරුනි, කොහෙවත් යන්න නැතුව මෙතනටම වෙලා ඉන්න. අපි ඉක්මනට උත්සවය නරඹලා එන්නම්. හුදෙකලා වූ සිද්ධාර්ථ කුමරුන් ඒ සොඳුරු දඹරුක් සෙවනේ පළඟක් බැඳගෙන වාඩි වී හුස්ම රැල්ලට සිත යොමු කළා. පළවෙනි ධ්‍යානයට සමවැදී සමාධිසුවෙන් කල් ගත කළා. හවස් වෙද්දී හිරුරැස් අවරට බර වී ගියත් කුමරුන්ට සෙවන දුන් දඹරුක් සෙවන සෙලවුණේ නැහැ. ඒ ප්‍රාතිහාරයේ දුටු සේවකයන් රජතුමාට ඒ බව සැලකලා. දඹරුක් සෙවනේ ප්‍රාතිහාරය දක්වන තම සිඟිති කුමරුන් බැලීමට සුද්ධෝදන රජතුමා සැනකින් එතනට පැමිණියා. කුමරුන් ඉපදුන දවසේ අසිත ඍෂිතුමා දනනමා වැන්දා. ඒ මොහොතේ මමත් දනනමා වැන්දා. ඒක තමයි මාගේ පළමු නමස්කාරය. පුත් කුමරුනි, මේ මාගේ දෙවන නමස්කාරයයි. ක්‍රමයෙන් මෝදුවන සුදු පියුමක්සේ පුත් කුමරා ඉතාමත් සුවසේ වැඩුණා. සුද්ධෝදන රජතුමා සියලු සැප සම්පත් සැලසුවා.